ගැහැණියව ඒ ඇතුළට දැම්මා. වැස්සෙනවද? හෝ ලං කරන්නේ. හරිද? මේ උත්තරා මේ නේ ශිසුකන කොහෙද? මූෂි නිමස්තොයු. ඔන්නෝ සොනනකනි ඉරතා. හරි. මොකද කරේ? ඔන්න මේ ඉන්නේ මගේ අතේ ඉන්නේ ගැහැණිය. ඔන්න වෝ. එතනට වෝ එන්නේ ඇයි? ගැහැණියව සොනනකනි. ඒ ඇතුළට කියලා කියන්නේ මොන ඇතුළටද දැම්මේ? අර ශින්ජුගයි දේ මොහොත්තා අනනෝ නකනිනේ. එහෙනම් ඔන්නවා සොනනකනි ඉරතා. මේකෙ බින්දෙන මොනවා හරි තියෙද? නෑ. හරි. ගැහැණියව ඒ ඇතුළට දැම්මා. ඔහොමද දාන්නේ? ඔහොමද දාන්නේ? අම්මට කොහමද ගැහණියව දාන්නේ? එයා ගිහිල්ලා ඔන්නවා සොනනකනි ඉරතා. මොකද කරේ? ඇතුල් කළා. ගැහණියව ඒ වල ඇතුළට ඇතුල් කළා. හරි. ඔළුවෙන් හදාගන්න මේක කතාව මම ඔයගලන්ට දාලා පෙන්නනවා. ඒ බලද්දි මේ කතාව මවා ගන්න එච්චරයි. ඊළඟ ඔයාට අම්මා මොනවා හරි කියනවා. හරිද? ඔයා මොකද කරන්නේ? දොර හයියෙන් වහනවා. ගාගෙන යනවා. එහෙමනේ. ඕකදී අම්මා තාත්තට කේලම කියන්නේ කොහොමද? බලන්නේ අර දඩම් ගාලා දොර වහගෙන ගියානේ. නේ? එහෙම තමයි කේලම කියන්නේ. අර දඩම් ගාලා වහනකොට අපිට ඒක කියන්න ඕන ටික කියනවා අම්මා. නමුත් තාත්තට කේලම කියන්නේ කොහොමද? බලන්නේ අර මම මෙහෙම කිව්වයි කියලා මෙයයි දැන් හැදෙන හැටි බලන්න. දඩම් ගාලා දොර වහලා ගියේ. ඇත්තටම ආ දොර වහද්දි කියලා හුනද? නෑ. වැස්ස වහිද්දි අපි පුංචි කාලේ කියනවා මොන කොහොමද වැස්ස වහින්නේ? හෝ ගානා. වැස්ස එනවද? හෝ එනවද? නෑ. ඒ වලට අපි කියනවා ශබ්ද රසය කියලා පුතේ. මේ සොත්තු කියන වචනේ මේ පස් ටික මේකත් ගන්න ළඟට. මෙන්න මේ ආකාරයෙන් පස් ටික දානවනේ. අන්න ඒකට තමයි සොත්තු කකිත. උඩ ඉඳන් මෙහෙම පස් වගේ දෙයක්, වැලි වගේ දෙයක් දානවා. අන්න ඒකට තමයි අපි සොත්තු කකිත කියලා කියන්නේ. අපි දැන් අහුල ගමුනේ. දාගත්තා වගේම. වැඩි කියන්නේ ජෙල් පෙන් එකකුත් තියනවා. ඊළඟ දවසේ පන්තියට යනකොට පස් ටිකක් කරන් යනවා මම. එතකොට ජපනීස් අය වාඩි වෙන්නේ සාමාන්‍යයෙන් මගේ අත කකුල් දෙක රිදෙන හින්දා කළ පෙන්නන්න චුට්ටක් අමාරු වෙයි. ජපනීස් අය වාඩි වෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ ඔන්න ওই විදියට තමයි ගොඩක් වෙලේට ඉන්නේ. මෙතනට බර දීලා ඉන්නේ සාමාන්‍යයෙන්. උදෙගුමි වොස්තේ සුවත්තේරුතෝ මෙතන ඉන්න ගෑණි ආවම කිරිනේ තොන්නග නේ ශිසුකන කොහෙද මූෂි නිමස්තොයු. එහෙනම් මම කොට්ටෙට කට ලං කළා. කොට්ටෙට කොහොමද කට ලං කරන්නේ? හරිද? මේ උත්තරා මේ පන්ති අතරතුර ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. හරිද? කොට්ටෙට කට මම නිකන් අර වාඩි වෙන ඉරියව්ව පෙන්නුවේ. එතකොට අපි ඒ ගැන නොහිතෙදිමු. අපි යන් ඉස්සරහට එකට එයා කොට්ටෙන් කට අයින් කරා. ඊළඟට කියවා ආයෙත් උදෙගුමියෝ ශිනගරා. දැන් අර මැරෙනවයි කියන ගැහණියගේ අර විදියට ඉඳගෙන මෙහෙම කොට්ටෙට කට ලං වුණා නම් මොකද වෙන්නේ? එහෙමම මැරෙනවලු. ඔව් ඇත්ත. අත් දෙක ඉස්සෙල්ලා බැඳගෙන හිටියේ. ඊට පස්සේ ආ කොට්ටෙට කට ලං කරනවා. කොට්ටෙට කට ලං කරනවා. ලං කරද්දී අත් දෙක බැඳගෙන හිටියොත් මොකද වෙන්නේ? කෙලිම පිරිමියා ගාල වැටෙනවනේ. හරි. එහෙනම් ආයි